හරි අපි යන් ගාතිය සුමට ක්‍රමය දැන් අපි ඕකේ හිටියේ හරි ඇල්ෆා දීලා තියෙනවා බාණ්ඩ එක ලකුණු 6ක් ඈ මගේ අරගන්න එපා මිස් කරගන්න එපා ලකුණු 6ක් කියන්නේ ජීවිතේටම ගන්න ඇල්ෆා දීලා තියෙනවා okay මොකද ඇල්ෆා දීලා තියෙනවා දැන් කට්ටිය එනවා යනවා හෙටෝදේට අහන්නකෝ මගේ මෙතන මේ වෙලා තියෙන්නේ දැන් නිදා ගන්න වෙලාවනේ අන්න ඒකයි ප්‍රශ්නේ අයියෝ හරි ඇල්ෆා දීලා තියෙනවා මේ ඉන්න ටිකක් කියොත් ආය අහන්න එපා දෙන්නේ රෙකෝඩින් එකක්වත් දෙන්නේ ආය අහන්න ඇල්ෆා දීලා තියෙනවා ඔයාට ගාතිය සුමට ක්‍රමය ගැන කියනකොට අනිවාර්යෙන් මෙයාව දෙනවා ආය දුන්න නැත්නම් මේක ප්‍රින්ටිං මිස්ටේක් මෙයාව දෙනවා ඔන්න දුන්නා හා දැන් කියනවා ගාතිය සුමට ක්‍රමයට හදන්න දෙමු මෙන්න මේක හොඳට මතක තියාගන්න ජනවාරි වල ෆෝර්මාටි සේල් එක මිලියන 80 මිලියන හරිද සහෝදරයනි මොනවද කියන්නේ ජනවාරි වල ෆෝකාස්ටිං එක දෙනවා ඔයාට පුතේ ෆෝකාස්ටිං එක දෙන්න ඕන බලන්න පේපරේ දීලා තියෙනවා මම මේ පේපරේට යන්නේ ජනවාරි වල ෆෝකාස්ටිං එක 700යි යුනිට්ලු දැක්කද එහෙනම් හොඳට මතක තියාගන්න මොකද මතක තියාගන්න ඕන ගාතිය සුමට ක්‍රමයට ගාන හදනකොට ඇල්ෆාවක් දෙන්න ඕන මෙයා ෆෝකාස්ටිං එකක් දෙන්න ඕන මේ වගේ ෆෝකාස්ටිං එකක් දෙන්න ඕන හරිද මේ දෙන්න අනිවාර්යෙන් ඉන්නම ඕන හරි යම් ගන්න මෙන්න ගන්න දැන් ජනවාරි ෆෝකාස්ටිං එක දීලා නම් පුතේ අපි හදන්න ඕන මොන මාසේ ඉඳන්ද දැන් ඉතින් කියනවා ජනවාරි මොන මාසේ ඉඳන්ද ජන හොඳට මතක තියාගන්න සරල මධ්‍යන්‍ය වරිත ජල මධ්‍යන්‍ය ගාතිය සුමට ක්‍රමය මේ තුනෙන්ම හොයන්නේ අදාළ මාසවල තින එක පුරෝකථනය එහෙනම් මේ වරිත එක්කෙනාගේ ජනවාරි වල ෆෝකස් එක ඔයාලට දීලා ඔයාලට ඒක හොයන්න දෙයක් නැහැ ඔයාලට දීලා ජනවාරි එක්කෙනාගේ ෆෝකස් එක ඔයාලට දුන්නා නම් ඔයාට ඔයා ඉලක්ක ඊළඟ එකේ ඉඳන් ඔයාලට නිකන් ලකුණු හයක් දෙන්නේ නැහැ ඉතින් මේ එහෙනම් යන්න මෙන්න ඔයන විදිය පෙබරවාරි ෆෝකස් අමතක කෙල්මල් පුතේ ඒක ඕනේ අමතක කරන්න ගාන හදන්නේ මෙහෙමයි මෙන්න ඔයා නේ මෙයා ගැන හිතන්න එපා මෙයා නිකන් මඤ්ඤම් වෙනවනේ මේ ඇල්ෆා ගානවා තේරෙන්නේ නැහැ ඕලින්ද ඔන්න ඔයා දීලා තියෙනවා 0.3යි ලියන්න 0.3යි සත්‍ය විකුණුම් මගේ ජනවාරි වල සත්‍ය විකුණුම් මගේ කීයද මේ දීලා තියෙන පුරෝකථනාගේ කීයද ජනවාරි වල සත්‍ය විකුණුම් මගේ දැන් ඔයාලා උත්තර කියන්න කීයද ජනවාරි වල සත්‍ය විකුණුම් මගේ කීයද කීයද මෙහෙට ගහන්න වගේ තියෙන ජනවාරි වල සත්‍ය විකුණුම් මගේ 85යි වැඩි කරනවා 85යි ගණන් එක අඩු කරනවා කීයද
කියද 0.3 ඇයි අල්ෆා 0.3යි වැඩි කරනවා ජනවාරි වලින් කොහොමද කීයද දීලා කීයද මිලියන 80යි ගන්න උත්තරේ මොකක්ද අනේ ගාතිය කුමට ක්‍රමයේ තියෙන අමාරුකම අමාරුයි කියලා රටන්නේ මෙන්න මේ සූත්‍රය දැක්කම අමාරුයි තමයි නිකම්ම ලෙඩ වෙනවා නිකම්ම උණ ගැනෙනවා මේ සූත්‍රය දැක්කම සූත්‍රය ඇති දෙයක් නෑ මොකක්ද ඉස්සරහට දිව්වා කවුද ඇල්ෆාගේ වැඩි කරා කාගෙන්ද පෙබරවාරි හොයන්නේ ඒ වුණාට ජනවාරි වල සත්‍ය විසුණුම් වලින් වැඩි කරා එකතු කරා අඩු කරා එකෙන් 0.3 වැඩි කරා කාගෙන්ද සීලා දෙනවා ජනවාරි වල ෆෝකාස් එක කියන උත්තරේ ආයේ මේක මේ විදියට කියලා දුන්නා කියන්නේ පාස් පේපර්ස් නැති. මේවා තමයි පාස් පේපර්ස් වල තියෙන්නේ. කීයද උත්තරේ? කවුරුත් නැද්ද උත්තර දෙන්න? කීයද උත්තරේ? නින්ද ගිහලාද? උත්තරේ තමයි මම ගාන අතර ගන්න. 81.5. 81.5. යෝ 81.5 උත්තරේ. දැන් මේ උවේ අපි හොයන්නවා අමාරුද? නැත්තම් ඔය ලොකු අයත් එන්නේ ඔය පෙබරවාරිය වගේ ඔය ලොකු අයත් එන්නේ. ඊළඟ මාර්තු වල පුරෝගතනේ. දැන් මට ඔයාලා උත්තර දෙන්න. ඉස්සෙල්ලාම ගානට කියන්නේ. කවද කියන්නේ? කියන්නකෝ. ඉස්සෙල්ලාම කවද කියන්නේ? ඔයාලා මේ ගණන් හදන්න නැත්නම් ඇත්තමයි ගණන් දරුව යනවා. හා 0.3යි. වැඩි කරන්නේ කාගෙන්ද? වැඩි කරන්නේ කාගෙන්ද? යන්නකෝ. වැඩි කරන්නේ කාගෙන්ද? වැඩි කරන්නේ කා 100 නේ දෙන්නේ ඔය පාරවල කා පෙබර් කියන්නේ හොඳයි එකතු කරා ඊළඟ මොකක්ද එක අඩු කිරීම කොහොමද එතන ඒකමනේ විශ්වාසමතු වැඩි කරන්නේ කාගෙන්ද ප්‍රශ්නයක් ඔන්න ප්‍රශ්න දැන් ඉතින් වැඩි කරන්න යන්න ඉපන් ජනවාරි වල කොහොමද තියෙන්නේ මේ හොයාගත්තනේ පෙබරවාරි කොහොමද තියෙන්නේ පෙබරවාරි වල පුරෝගතනේ හොයන්න තියෙන්නේ එහෙනම් ඔයා වැඩි කරන්න ඕන මේ හොයාගත්ත පුරෝගතනේ 81.5 ගාතිය සුමට ක්‍රමයේ පැටලෙන එකම තැන තමයි මෙතනට දාන අගිය. දැන් ඔයා හිතන්න ඔයා අප්‍රේල් වල හොයන්න. දැන් කොහොමද හොයන්න බෑ? අප්‍රේල් වල ගාතිය සුමට ක්‍රමයෙන් හොයනවා. 0.3 වැඩි කරනවා කීයෙන්ද? 110 එකතු කරනවා එක අඩු කිරීම 0.3 වැඩි කරනවා මොන ෆෝකාස්ටින් එකෙන්ද? ඔයා ගාන තුඩු කරලා මාර්තු වල ෆෝකාස්ටින් එකක් එනවා. අන්න ඒකෙන් තමයි
වැඩි කරන්නේ අප්‍රේල් ෆෝකාස්ට් එක වලට. මොකක්ද මේකේ තියෙන අමාරුකම? මන් දන්නේ මොනවද තියෙන අමාරුකම කියලා. චුට්ටක් ඇස්සන් යොමලා බලන්න. ලකුණු 11. 20 ලකුණු 11. මග අරගන්න එපා. 20 ලකුණු 11 කියන්නේ පිස්සු ඇදෙනවා කිව්වා. සරල චලමත්යන්නේ බලිත චලමත්යන්නේ ඝාතීය තුනට ක්‍රමය. ලකුණු 11යි. මට චුට්ටක් කියන්න මේකත් නොතේරුණ කවුරු හරි ඉන්නවද? මේක නොතේරුණ කවුරු හරි ඉන්නවද? ඈ? ඔයා නෑ කිව්ව කොයිද ඔයාලට තේරුන්නේ නැත්තේ? ආ තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවද? මට මෙතන තේරුන්නේ නැහැ. මට මෙලෝ සංසාරයක් තේරුන්නේ නැහැ නිකන් පිස්සුවක් වගේ. කවුරු ඉන්නවද? ඉන්නවද? පින්වන්ත සිල්වන්ත ජනතාව ඉන්නවද? ඉක්වලගේ ඉක්වේෂන් එක මොකද කිව්වේ? ඉක්වේෂන් එකේ අන්තිමට සිම්පල් එක කොහෙද දාන්නේ? කොහෙද? මේකට කියන්නේ තීරින එක. ඔයා මේක ඔළුවේ තියාගෙන ගියොත් ගානම පටලවනවා. ඔයා ඉක්වේෂන් එක ඔළුවේ තියාගෙන කියන්නේ අනිවාර්යෙන් ගාන අනන එක අනනවා. ජස්ට් ඔළුවේ තියාගන්න මොකක්ද තියාගන්නේ? මම නිකන් කියන්නේ ಫೆಬ್ರವರಿ 4 කියනවනේ. හරි. ඔළුවේ තියාගන්න ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ඔව්. පුරාකථන විකුණුව කලින් මාසේ. ඔයා මාරු කරා ඔයා අච්චර දේවල් හිතන්න එපා. ගාතීය දුමට ක්‍රමය හොයනකොට ඉස්සල්ලාම ඔයාලට දීලා තියෙන කවුද ඇල්ෆාගේ වැඩි කරනවා කාගෙන්ද? ඔයා පෙබරවාරි හොයනවා නම් ඇල්ෆාගේ වැඩි කරනවා කාගෙන්ද? සත්‍ය විකුණුම් වලින් ජනවාරි වල. එකතු කරනවා 1.03 වැඩි කරනවා කාගෙන්ද? ජනවාරි වල පුරෝකථන. එතකොට කියනවා පෙබරවාරි වල පුරෝකථන. ඊළඟට ඔන්න මාර්තු කතනේ වෙන්නේ. මොකද කරන්නේ? කියනවා එයා වැඩි කරනවා කාගෙන්ද? පෙබරවාරි වල සත්‍ය විකුණුම් මගය මෙන්න මේ දීලා තියෙන එක එකතු කරනවා 1.03 වැඩි කරන්නේ කාගෙන්ද? පෙබරවාරි වල අපි හොයාගත්ත පුරෝකථනකින්. මේක ඔළුව තියන් ගිහිල්ලා ඇල්පත් හොයනවා බීටත් හොයනවා තියෙන ඔක්කොමත් හොයනවා. මේක බීට නෑ. ඉන්න ඔක්කොම හොයනවා. ඊට පස්සේ කල්පනා කරනවා ඒ ටීරින එක කියන්නේ කවුද? F ටීරින එක කියන්නේ කවුද? ඔය හේතුින්ද තමයි මේක අමාරුයි කියන්නේ. ඉතින් දෙයක් නෑ මේක. තේරුණාද? ලකුණු 11යි. මෙතන ලකුණු 11යි. අතන ලකුණු 7යි. ලකුණු 18යි. දැන් 40 ලකුණු කියලානේ ඕන. දැන් නම් කටත් විදිනවා කකුලත් විදිනවා ඔක්කොම විදිනවා.
හොඳයි. mad මෙයාව කියලා මම මේක නවත්තනවා. mad ලකුණු 6. use the mean absolute deviation to determine the most suitable forecasting method between the 3-month simple moving average and explanation smoothing method. මේක තියෙන වෙනම කතාවක්. mean absolute deviation කියන්නේ නිරපේක්ෂ මධ්‍යම අගමනය අපගමනය අපි මෙයාට කියනවා mad කියලා. ලකුණු 6. කවුද මේ mad? mad කියන්නේ පිස්සු තමයි. කවුද මේ mad? MAD man. කවුද මේ mad? ජං සරල චල මධ්‍යන්නේට mad හොයන්න. ඉතින් අහලා තියෙන්නේ ගාතියන් තුමඩ ක්‍රමයට mad. සරල චල මධ්‍යන්නේට mad. මේ mad කියන කෙනා හොයනකොට ඔයා තමයි මාසය forecasting area area කියන්නේ මෙයාට අපි sales කියන්නකො මෙයාට මම නිකන් කියන actual කියලා. එහෙනම් මේ උත්තරේ මේක අඩු කරලා තමයි මෙතනට දාන්නේ. එහෙනම් මෙන්න මෙච්චරයි සරල කතාන්දරේ. මෑග් ගේ ඇති දෙයක් නැහැ. සරල චල මධ්‍යනේ එකක් කිව්වම ඉතින් එකක් තේරෙන්න ඕන. ජනවාරි ගන්නවා. sales එක actual එක 85යි. දෙන්නේ. පළවෙනියෙන් හදපු එකේ අපි forecast එක ජනවාරි වල හෙව්වද නැද්ද? හෙව්වද නැද්ද? මම මේ මෑග් වලින් මාත්‍රා තුනේ කොහොමද මාත්‍රා 3ට තමයි දෙන්නේ. දැන් උත්තර දෙන්න. forecast එක හෙව්වද නැද්ද මාත්‍රා 3ේදී ජනවාරි මාසේ සරල චල මධ්‍යන්නේට හොයන්න පුළුවන්ද? බෑ හොයන්න. ඇයි බැරි? සරල චල මධ්‍යන්නේ මාත්‍රා 3 කියද්දි forecast එක හොයන්න වෙන්නේ කාගෙන්ද? මාර්තු වලින්ම. sorry. මාර්තු ඉඳන්. හරි මම මේක මාත්‍රා දෙකට ගන්නම්. මාත්‍රා දෙකට ගන්න. මාත්‍රා දෙකට ගන්න. මාත්‍රා දෙකට ගද්දි පෙබරවාරි වල 100යි මාර්තු වල 110යි. මම මෙහෙම කියලා දෙන්නම්. මැයි වල මාර්තු අප්‍රේල් කීයද? 125යි. ජූන් මේක තව යන්න ඕන. අගෝස්තු වෙනකම් යන්න ඕන. මම මේ කියලා දෙන්න 135යි. සරල චල මධ්‍යන්නේ හොයනකොට මාත්‍රා දෙකෙන් ඔළුවට දාගන්න අපි ජනවාරි වල forecast එක හෙව්වෙත් නැහැ. පෙබරවාරි වල forecast එක හෙව්වෙත් නැහැ. අපි කෙලින්ම හෙව්වේ මාර්තු වල forecast එක. බලන්න හදපු තැන ගිහින්දා සරල චල මධ්‍යන්නේට මාර්තු වල forecast එක කීයද? මාත්‍රා දෙකෙන් 92.5. ඊළඟ එකට එනවා 105. ඊළඟට එනවා 110. මාර්තු වලින් පටන් ගත්තාම අපි ඒක අගෝස්තු වෙනකම් හොයන්න ඕන. දැක්කද? ඒ හොයපු වගයන් ටික තමයි දෙකම දාන්නේ. එහෙනම් මාත්‍රා 3ේදී මොකද වෙන්නේ? අයියෝ දෙයියනේ. අපි අර මාත්‍රා 3ට හොයපු වගයන් ටික තමයි forecast එකට දාන්නේ. අපි මේ තුනෙන්ම හෙව්වේ පුරෝමතන forecast. එහෙනම් මෙතන උත්තරේ කීයද දෙන්න ඕන? මෙයාට නෑ 110න් 92.5 ගියාම කීයද?
17.5 මෙතන 20යි මෙතන 2.5 හැබැයි මේක තව යන්න ඕන අගෝස්තු වෙනකම්. එතකොට මෑඩ් හොයන්නේ කොහොමද? සරලවම මම කියලා දෙන්නම්. මෙන්න මෙයා ඉන්නවා AD නේ F මේ මුළු තීරුවම එකතුව ගන්නවා. එකතුව අරගෙන අපි මාර්තු ඉඳන් හෙට ෆෝකාස්ට් එක 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් අර A ඍණ S කියන තීරුවේ එකතුව අරගෙන බෙදනවා මේ මාස 6. ඇයි මාස 6ක් උනේ? ෆෝකාස්ට් එකේ ඉරුවේ මාර්තු ඉඳන්. මහ ලොකු දෙයක් නෑ මෑඩ්. ලකුණු 6යි. එහෙනම් ගාතිය කුමට ක්‍රමයට මෑඩ් වෙන්න කිව්වම අපි ඔයලා තියෙන සරලතාව මැදෙන්නට අපිට ගන්නේ ගාත් ගන්න නැහැ කියන්න බෑනේ. ගාතිය සුමට ක්‍රමයේදී මොකද උනේ? අපි ගාතිය සුමට ක්‍රමයේදී ගාට ෆෝකාස්ට් එක හොයාගත්තා. මෙච්චරක් විතර ලියන. හොයාගත්තනේ. අර සූත්‍රයට දාලා ෆෝකාස්ට් එක හොයාගත්තේ. ඒ හොයාගත්ත අගයන් ටික තමයි දෙයියනේ මෙතනට දාන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඇක්චුවල් වලින් ෆෝකාස්ට් එක අඩු කරා. ඒ ඍණ F තීරුව ගත්තා. එයාගේ එකතුව ගත්තා. ඔයා මාත්‍රා 3ෙන් නම් ෆෝකාස්ට් එක හෙව්වේ. මාත්‍රාවම මම අරගෙන අගෝස්තු වෙනකම් බැලුවා මාස 6යි. ඒ උත්තරේ බෙදුවා. ලකුණු 6යි. ලකුණු 6යි. ඕක තමයි සරලම පාඩම මේ ෆෝකාස්ටිං කියන එකේ. පුරෝකතනෙ. සත්‍ය අගය සහ පුරෝකතනෙ. actual value and forecasting value. ඕක තමයි මේකේ තියෙන සරලම කතන්දර. මට කියන්නකො මෙතනට වෙනකන් තේරුණාද කියලා? මෙතනට වෙනකන් තේරුණාද? එහෙනම් 2024 පේපරේ කරන්න අපි ඒකට උත්තරයට සාකච්ඡා කරලා හෙට කතා කරනවා මම. අද කරේ ෆෝකාස්ටින් එකනේ. හෙට කතා කරනවා මෙන්න මේක. මේ ග්‍රිඩ් එකක් අඳින්න තියෙනවා ප්‍රශ්න අංක 3 B. හරිම ලේසි. හෙට සාකච්ඡා කරන්නේ ඒක. අන්තිම දවසේ තුන්වෙනි දවසේ සාකච්ඡා කරනවා. අන්තිම ප්‍රශ්න අංක 4 තියෙනවා. සුපිරිම එකක් සයිකල් අඳින්න. ඒක තුන්වෙනි දවසේ කතා කරනවා. හෙට 2024 පේපරේ ඔයාලා තනියම මේ ෆෝකාස්ටින් එක කරන්න 24 විතරක් නෙමෙයි අනිත් ඒවාත් කරන්න. මොන හරි ප්‍රශ්න තිබ්බොත් මැසේජ් එකක් දාලා තියන්න. හරිද? හරි. මං හිතනවා මෙතනට ඔක්කොම කිසිම ප්‍රශ්නයක් නැතුව තේරුණා කියලා. මොකද ගොඩක් අය මේ පාඩම තේරෙන්නේ නැතුව තමයි ආවේ. ඔයාලගේ අදහස මොකද? තේරුණාද නැද්ද? නෑ මේක බැරුවනේ ආවේ කට්ටිය. මම දන්නවා සමහර මෙතන ලෙක්චර්ස් නෝට් බලපු නැති අයත් ඉන්නවා. හරි. හරි. එහෙනම් හෙට ඉතුරු ගණන් ටිකත් එක්ක හම්බෙමු. මේ දවස් තුන ඔපරේෂන් මැනේජ්මන්ට් ඊට පස්සේ HR එකේ තුන කරනවා. මම හිතනවා ඒකට කම්ප්ලීට් අපිට පේපර් එක ලකුණු 40ට වඩා ගන්න පුළුවන්. ඉතින් හෙට තමයි පන්තියට බඳව ගන්න අන්තිම දවස. සහභාගී වෙන්න කැමති අය හෙට සහභාගී වෙන්න. එහෙනම් ඔයාලගේ අදහස් ගෲප් වල දාන්න පවුනේ. තව යාළුවෝ ඉන්නවා මම දන්නවා එන්නේ නැතුව. ඔය ඉන්නවා පාඩ පෑන් හොය නෝට් ලියන්න බලාගෙන. ඉතින් අපරාධයක්.
මෙච්චර ලේසි පාඩමක් නිකන් කරන්න තිබ්බා. මේ ලැප් එකේ පොඩි අවුලක් තියෙනවා. මම දැන් මේ ඒක හදන්න තමයි යන්නේ. හදන්න වතුරට අහුණාද නොවුණාද දන්නේ නැහැ. මෙන්න විශ්වාස කරනවා විශ්වාස ගන්න මේ මට්ටමට නම් ගෙදර වතුර ආවා. හරිද? ලැප් එක නම් තියලා ගියේ චුට්ටක් උඩ. ඒත් මං හිතනවා මේ වතුර විසික් වෙලා ඇති මොකක් හරි මේ වැඩ කරන්නේ. ඒකයි තව ටිකක් නැතුම් කරන්න තිබ්බා. මේ මට්ටමට නිකම්ම ආවා. හරි. එහෙනම් මේ තාඩියා වැඩිපුර කරන්න මේක පොඩ්ඩක් මම බලන් එන්න මොකද කියලා හෙට කරමු. එහෙනම් හැමෝටම තුති බුස්ටර්නයි ජෙස්බීටයි හෙට පාස් පේපර්ස් කරගෙන එන්න මොන හරි ප්‍රශ්න තිබ්බොත් මේ ඇවිල්ලා ඒ වෙලේ අහන්න කියලා දෙන්නම් එතකොට. හරි. හැම පාස් පේපර් එකම ප්‍රොඩක්ටිවිටි එකයි මෙන්න මේකයි කරන්න. ඔයාලගේ අදහස් උදහස් ගෲප් වලට දාන්න. තව යාළුවන්ට කියමු. හරි. එහෙනම් හැමෝටම good night.